අයිබෝවන් නිරෝගී සුව පිරුණ සෝදායි දවසක් ප්‍රාර්ථනා කරනවා හිතවතුනි ඔබට ස්වස්තස්ත ස්වස්ත රක්ෂණං ආතුරස්ත විකාර පේශමනං ආයුර්වේදයේදී මෙන්න මෙහෙම කියනවා නිරෝගී කෙනෙකුගේ නිරෝගීකම ආරක්ෂා කිරීමත් රෝගී කෙනෙක් නම් ඔහු ඉන් මුදවා ගැනීමත් ආයුර්වේදයේ ප්‍රධාන අරමුණලු. දැන් හැබැයි නිරෝගී කෙනෙකුගේ නිරෝගීකම ආරක්ෂා කරනවා කියන්නේම අද වෙද්දී ලොකු අභියෝගයක්. අනේ අභියෝගය ඔබත් සමගම ජයගන්නට අද දවසේදීත් බ්‍රහස්පතින්දා සුවසෙත වෛද්‍ය විශේෂාංගයේ ආරම්භයත් එක්කම අපි කතා බහ කරන්නට සූදානම් දේශීය වෛද්‍ය උපදෙස් සමගින් උපදෙස් බොහෝමයක්. එහෙමනම් අප හා සම්බන්ධ වෙන්න මතක් කරන්නම් සුපුරුදු විදියටම FM 91.7 FM 91.9 සිංහල ස්වදේශීය සේවා තරංගමාලා ඔස්සේ වගේම ඔබට පුළුවන් සිංහල ස්වදේශීය සේවා Facebook පිටුව හරහත් අපේ වැඩසටහන සජීවව නරඹන්න. හරි. එහෙමනම් සූදානම් අද වැඩසටහනට ප්‍රවිෂ්ටයක් ලබා ගන්න මේ බ්‍රහස්පතින්දා සුවසෙත වෛද්‍ය විශේෂාංගය. දැන් කොලෙස්ටරෝල් කියලා කිව්වහම අද වෙද්දී සමාජය තුළ තිබෙන දරුණු ප්‍රශ්නයක්. ගොඩක් වෙලාවට මේ කොලෙස්ටරෝල් රෝගීන්ගේ ඉහළ යාම වගේම මේත් එක්කම හෘද රෝගීන්ගේ රෝග තත්ත්වයේ ඉහළ යෑම අද වෙද්දී සෞඛ්‍ය වාර්තාවල වැඩි වෙලා තියෙනවා සහ සෞඛ්‍ය අංශ පවා විශේෂ අවධාරණයක් යොමු කරන කාලයකයි අපි කොලෙස්ටරෝල් පිළිබඳව දේශීය ආයුර්වේදයෙන් ඔබව හරියටම දැනුවත් කරන්න හිතුවේ. ඒ සම්බන්ධයෙන් ඔබට නිවැරදිම අවබෝධයක් දැනුමක් එකතු කරන්නට අපි බොහොම ගෞරවයෙන් ජාතික ගුවන් විදුලියේ 11 වන මැදිරියට ආරාධනා කරේ බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණ ආයතනයේ වත්මන් අධ්‍යක්ෂ ජගත් රුහුණගේ වෛද්‍යතුමන්ට. අයිබෝවන් වෛද්‍යතුමනි සුබ දහවලක් ඔබතුමන්ට. අයිබෝවන්. හරි. මේ වෙනකොට බොහොම සමීප සහ බොමලින්ගතු වෛද්‍යතුමෙක් එතුමන් ඔබට. දැන් වෛද්‍යතුමනි මේ නිවසක් ගත්තොත් එක්කෙනෙක් හරි කොලෙස්ටරෝල් රෝගියෙක් වෙලා තියෙනවා මොකක් හෝ අවාසනාවකට. අපි ආරම්භයේදීම කතා කරමු කොලෙස්ටරෝල් කියලා කිව්වහම මේ ගොඩක් වෙලාවට අර තියෙන නිසාම යම් ආකාරයක දැනුවත් වීමක් ඇති. නමුත් මේ ශරීරය තුළ කොලෙස්ටරෝල් අඩු වෙනවා වැඩි වෙනවා සහ මේ පාලනය කිරීම සම්බන්ධයෙන් අපිට දැනුවත්කමක් නැහැ. කොහොමද ආයුර්වේදයේදී මේ සම්බන්ධ හඳුනා ගැනීම සහ කොලෙස්ටරෝල් කියලා කියන්නේ මොකක් විදිහද ආයුර්වේදයේදී සඳහන් කරන්නේ? ඔව් ඇත්තටම යසාරා කොලෙස්ටරෝල් කියන්නේ මේ දණුවක්. මේ දණුවක් කියන්නේ අපි ආහාර දිරවීමේදී විශේෂයෙන්ම තෙල් සහිත ආහාර දිරවීමේදී ඇතිවෙන මේ දණුවක් තමයි අපි කොලෙස්ටරෝල් කියලා අර්ථ දක්වන්නේ. දැන් මෙතනදී තියෙනවා සමාජයේ ලොකු ගැටලුවක්. කොලෙස්ටරෝල් කිව්වහම දකින්නේ මේ රෝග තත්ත්වයක් එක්ක රෝගයකට හේතුවක් වූ කාරණයක් හැටියට තමයි කොලෙස්ටරෝල් මට කොලෙස්ටරෝල් ඒ වගේනේ කියන්නේ. නමුත් මේ කොලෙස්ටරෝල් කියන සංඝටකය අපට අත්‍යවශ්‍ය දෙයක්. කොලෙස්ටරෝල් අපට ඕන. කොලෙස්ටරෝල් නැතුව අපිට බෑ. අපි ජීවත් වෙන්න නම් අපිට කොලෙස්ටරෝල් ඕන. එතකොට මේ කොලෙස්ටරෝල් අවශ්‍ය වෙන්නේ අපිට નિયમિત ප්‍රමාණයෙන්. පුද්ගලයාට අවශ්‍ය වූ નિયમિત ප්‍රමාණයෙන් කෙනෙක්ගේ කොලෙස්ටරෝල් තියෙනවා නම් එයා අපි කියනවා නිරෝගී පුද්ගලයෙක්. එහෙම නැත්නම් ඒක වැඩි හෝ අඩු වීම තමයි අපි රෝගී තත්ත්වයක් හැටියට දකින්නේ. මේකෙත් තියෙනවා තව යසාරා අපිට හිතකර කොලෙස්ටරෝල් තියෙනවා අහිතකර කොලෙස්ටරෝල් තියෙනවා. මේ හිතකර කොලෙස්ටරෝල් වැඩි වෙන්න ඕන. අහිතකර කොලෙස්ටරෝල් අඩු වෙන්න ඕන. මෙන්න මෙහෙම පවත්වාගෙන යන්න පුළුවන් නම් අපේ ශරීරයේ එක් විශේෂයෙන් කොලෙස්ටරෝල් කියන එක රුධිරයෙන් ශරීරය පුරා ගමන් කරන අණුවක්. මෙන්න මේ ගමන් කරන අණුව තව තැනක බ්ලොක් වෙන්නේ නැතුව හිර වෙන්නේ නැතුව පාඩුවේ ගමන් කරන්න නම් මේකේ තියෙන්න ඕනේ සංයුතිය. අර මං කිව්වාගේ අහිතකර කොලෙස්ටරෝල් වැඩි වෙලා අහිතකර කොලෙස්ටරෝල් අඩු වුණොත් මේක හොඳට ගමන් කරනවා. ඉතින් මෙන්න මේ தත්ත්වය ඇති කරගන්න තමයි අවශ්‍ය. එතකොට තමයි අපි නිරෝගී පුද්ගලයෙක් කියලා අපි දකින්නේ. වෛද්‍යතුමන් සඳහන් කරනවා කොලෙස්ටරෝල් ශරීරයට අවශ්‍යයි. හැබැයි හිතකර කොලෙස්ටරෝල් වැඩි වෙන්න ඕනේ, අහිතකර කොලෙස්ටරෝල් අඩු වෙන්න ඕනේ. දැන් මාව අහගෙන ඉන්න ඔබ ප්‍රශ්නක නේද? දැන් හිතනවා ඇති මේ
අහිතකර කොලෙස්ටරෝල්ද මට තිබෙන්නේ කියලා. ඒ සම්බන්ධයෙන් ඔබට ප්‍රශ්නයක් තිබෙනවා නම් ඔන්න වෛද්‍යතුමන්ට කතා කරලා ඒ ප්‍රශ්නය විසඳ ගන්නත් අවස්ථාව තිබෙනවා. මම මතක් කරන්නම් මේ වෙලාවේ අපේ මැදිරියේ දුරකථන අංකය 268 94 28 268 දුරකථනයයි ඔබ වෙනුවෙන් විවෘත වෙන්නේ. ඔබට පුළුවන් අප හා සම්බන්ධ වෙමින් ඔබේ ගැටලුවට නිවැරදිම විසඳුම වෛද්‍යතුමන්ගෙන් ලබා ගන්න. ડોක්ටර් මොකද්ද මේ අඩුවෙන්න ඕන කියපු අහිතකර කොලෙස්ටරෝල් අපි ගැන කතා කරමු. ඇත්තටම යසාර අපි දන්නවා සාමාන්‍ය කෙනෙකුත් දැන් දන්නවා. ඔය දැන් ලිපිඩ් ප්‍රොෆයිල් ටෙස්ට් එකකින් කියනවා මේ අණුවල මෙන්න මෙච්චර කොලෙස්ටරෝල් වැඩි. ඒ කියන්නේ LDL මෙච්චරයි, HDL මෙච්චරයි, triglyceride මෙච්චරයි, VLDL මෙච්චරයි එහෙම කියලා ඒ report එකේ එනවා. මේ LDL හරි එහෙම සංකේත ඇතුව කියන්නේ මේ තෙල් අණුවේ අණුක භාරය කියලා එකක් තියෙනවා. මේ අණුක භාරයේ ප්‍රමාණය අණුව තමයි මේක අපි විස්තර කරන්නේ. දැන් HDL කියන්නේ high density lipoprotein කියන එක. HDL. low density lipoprotein තමයි LDL. ඒ වගේම glyceride. මේ වගේ අණු වල තියෙන தත්ත්වය තමයි හොඳ blood flow එකක් පවත්වාගෙන යන්න නම් අපි කියනවා ලොකු අණු වැඩියෙන් තියෙනවා. ලොකු අණු තමයි රුධිර නාලයේ මැද්දෙන් ගමන් කරන්නේ. ලොකු අණු කියන්නේ HDL. HDL ප්‍රමාණය වැඩි වෙනවා නම් හොඳ blood flow එකක් තියාගන්න පුළුවන් එයාට. අපි පිටුම අර පොඩි අණු low density lipoprotein කියන්නේ LDL. LDL ප්‍රමාණය වැඩි වෙනකොට යම් තැනක මෙයා නිතරම බලන්නේ හෙමින් යන්නේ ඒ විශේෂයෙන් රුධිර නාලයේ ඇලි යන්නේ. මෙයා නතර වෙන්න බලන කොයිවිලේ. යම් තැනක කඩුතොල්ලක් තිබ්බොත් ඒ රුධිර නාලයක එතන මෙයා ටක් ගාලා ඇලෙනවා. එක්කෙනෙක් ඇලුනොත් තව එක්කෙනෙක් ඇලෙනවා. තව එක්කෙනෙක් ඇලෙනවා. මේ වගේ මෙතන එක්කෙනා ඇලිලා මෙතන පොඩි අර්බුදයක් හදන්න පුළුවන්. ඔන්න බ්ලොක් එකක් පටන් ගන්න ක්‍රමවේදය. අපි ඒකට කියනවා ඇතරොස්ක්ලිරෝසිස් කියලා තත්ත්වයක් ඇති. මෙන්න මේ වගේ බ්ලොක් එකක් හැදුනහම එතනින් එහාට රුධිරය ගමන් කිරීම බාධාවක්. විශේෂයෙන්ම හෘද වස්තුවේ රෝග තත්ත්වයට ප්‍රධාන හේතු වන්නේ මෙන්න මේ ඇතරොස්ක්ලිරෝසිස් කියන තත්ත්වය ඇතිවීම. එතකොට ඒ ඉතින් එහාට රුධිරය ගමන් නොකරොත් ඒ හෘද මාංශ පේශි හાર્ට් මසල්ස් මැරෙන්න බලනවා. එහෙම වුණාම අපි කියන එතන හෘද රෝග අවස්ථාවකට පත් වෙලා කියලා. මෙන්න මේ වගේ තෙල් අණුවේ ස්වභාවය ස්වરૂපය අනුව තමයි අපි හොඳ තෙල් අණු කියන්නේ මොනවද, නරක තෙල් අණු කියන්නේ මොනවද කියන විශේෂයෙන් triglyceride, ඒ වගේම LDL, ඒ වගේ අපි කියන්නේ හොඳ අණු නෙවෙයි. ඒව තියෙන ඕනේ නියම රේන්ජ් එක ඇතුලේ පමණයි. ඒව වැඩි වෙන්න හොඳ නැහැ. නමුත් HDL කියන එක ලොකු අණුව. ලොකු අණුව වැඩි වෙන තරමට හොඳයි ෆ්ලෝ එක හදා ගන්න පුළුවන්. එයා ඇලි නවතින්නේ නැහැ. එයා ගමන් කරනවා. අන්න ඒ විදිහට තමයි හොඳ අණුයි නරක අණුයි. ඒක හොඳ තෙල් අණුයි නරක තෙල් අණුයි කියලා අපි වෙන් කරගන්න පුළුවන් වෙන්නේ. හොඳයි. වෛද්‍යතුමනි දැන් මේ වෙලාවේ අපි වහගෙන ඉන්න කෙනෙක් හිතනවා වෙන්න පුළුවන් මට කොලෙස්ටරෝල් තියෙනවා නම් සැකයක් මතුවෙන්න පුළුවන් මේත් එක්ක. එහෙම තියෙනවා නම් නිවසේදීම හඳුනා ගන්නත් යම් ක්‍රමවේදයක් තිබෙනවද? ඔව් දැන් වැඩි තියෙන්නේ යසාර මේ කොලෙස්ටරෝල් වැඩිවීම හඳුනා ගන්න වෙන්නේ අපිට ලෙඩ රෝග උදව්වෙන්. කොලෙස්ටරෝල් කියන්නේ බෝ නොවන රෝග සියල්ලටම හේතු කාරණා වෙන ප්‍රධානම දේ. අපි හෘද රෝග කියලා ඒකට හේතුවක් වෙනවා කොලෙස්ටරෝල්. ඒ වගේම අපි දන්නවා මොලේ ඇති වෙන ලේ කැටි ඇතිවීම, එක්ක හිරවීම, ස්ට්‍රෝක් එකම, ඒකින් එනවා ආඝාත කියන තත්ත්ව. ඒවට ප්‍රධාන හේතු වෙන්නේ මේ කොලෙස්ටරෝල්. ඒ වගේම වකුගඩු රෝග, දියවැඩියා රෝග, මේ හැම අවස්ථාවකටම ප්‍රධාන මූලික හේතුව වෙන්නේ කොලෙස්ටරෝල්. යම් කෙනෙකුගේ කොලෙස්ටරෝල් වැඩිවීම අපිට රෝග තත්ත්වයක් ලෙස තමයි ප්‍රධාන වශයෙන් හම්බ වෙන්න පුළුවන්. අපි මොනවා හරි රිපෝට් එකක් බලන්න ගිහලා රෝගයකට අදාළ රිපෝට් එකක් බලන්න ડોක්ටර් ගාවට ගියාම ડોක්ටර් ඒ රෝගෙට අදාළව ලියනවා ඔයාගේ තෙල් පරීක්ෂාවක් කරන්න, ලිපිඩ් ප්‍රොෆයිල් එකක් ටෙස්ට් කරන්න කියලා. එතකොට අනිවාර්යෙන් ඔන්න හම්බ වෙනවා කොලෙස්ටරෝල් වැඩි කියලා. නමුත් දැන් සමහරක් අය හිතනවා ඇඟපත රිදෙනවා මට කොලෙස්ටරෝල්ද දන්නේ, එක්ක කැරකිල්ල තියෙනවා මට ප්‍රෙෂර්ද දන්නේ. එහෙම කියාගෙන ඉන්න බය අපට හම්බ වෙනවා. නමුත් මේවා ඒ ලෙඩේට අදාළ විශේෂ වූ ලක්ෂණය කියලා බාර ගන්න බෑ. හොඳයි. දැන් අපි ගොඩක් වෙලාවට ආයතන ඇතුලේ ඉන්නකොටත් ওই තත්ත්වය තියෙනවානේ. ගොඩක් වෙලාවට විවිධ රෝගී තත්ත්වයන් කියනවා. සමහර වෙලාවට මේ කොලෙස්ටරෝල් එක දියවැඩියාව තියෙනවා, ગેස්ට්‍රයිටිස් තියෙනවා. අපි එක රෝගයක් ගැන කතා කරද්දී සමහරට එකම පුද්ගලයාට රෝග ගණනාවක් තිබෙනවා. වර්තමානයේදී රෝගීන් වල සහ රෝග තත්ත්වයන් සංකීර්ණ වෙලා තියෙන විදිහට. වෛද්‍යතුමනි හොඳයි. අපිට මේ වෙලාවේ දුරකථන නැමතුමක් තිබෙනවා. අයුබෝවන්.
මම මේ කතා කරන්නේ බණ්ඩාරගම නෙළුම් ෆර්නැන්ඩෝ කියලා කෙනෙක්. මේ මගේ ටෙස්ට් එකක් අරගෙන මේ LDL එක පොඩ්ඩක් 160යි පොයින්ට් ගානක් තියෙනවා කියලා පොඩ්ඩක් වැඩි කියලා කිව්වා. මේ ડોක්ටර් විහිතුත් දුන්නා. නමුත් මට මේ මගේ දන්න කෙනෙක් කිව්වා ආයුර්වේද වෛද්‍යතුමෙක් කිව්වා කියලා මේ සූදුරු 100කුයි කොත්තමල්ලි 100කුයි කළුඳුරු 100කුයි මේ කබල් ගාලා කුඩු කරලා උදේ හවස බිව්වම කොලෙස්ටරෝල් තත්ත්වය අඩු වෙනවා කියලා. ඒක හරිද? එහෙම බොන එක හොඳද? ගන්න පුළුවන්ද? ඇත්තටම හොඳ ප්‍රශ්නයක් එතුමිය අහන්නේ. මේ කොලෙස්ටරෝල් ප්‍රමාණය 160යි පොයින්ට් ගානක් කියන தত্ত্বය අපට පාලනය කරගන්න පුළුවන් தত্ত্বයක්. ඉතින් ඒක පාලනය කරගන්න ආහාර විශේෂයෙන්ම වැදගත් වෙනවා. අපට ආහාර පාලනයක් තුලින් ඒ தত্ত্বය මර්ධනය කරගන්න පුළුවන්. ඒ වගේම තෙල් එහෙම නැත්නම් කොලෙස්ටරෝල් ශරීරයෙන් ඉවත් කරන්න ශරීරයට එකතු වෙනක නතර කරගන්න පුළුවන්. අර වගේ අත්බෙහෙත් වගේ අපි ඒකට කියන්නේ සමාජය තුල තියෙනවා. විශේෂයෙන් කරපිංච සුදුලුණු උළුහල් ඕවා හොඳයි කියලා මතයක් අපි සමාජය තුල තියෙනවා. ඇත්ත ඒක. ඒව ඊටාත්ම කොලෙස්ටරෝල් වලට ඊටාත්ම ගුණදායි. ඒ වගේම අපි දන්න හීම්බෝ වෙටියා යකිනාරම් කොළ කැඳ මේවත් හොඳයි කියලා සම්මත තියෙනවා. ඉතින් ඇත්ත ඒ වගේකින් ඒ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරන්න තෙල් ප්‍රමාණය අඩු කරන්න උපයෝග කරගන්න පුළුවන්. ඉතින් හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඒ විතරක්ම මදි ආහාර පාලනය සහ ව්‍යායාම. මේ දෙකත් එකතුව එවැනි ප්‍රතිකාර යොදාගත්තොත් මම හිතනවා සාමාන්‍ය කොලෙස්ටරෝල් ඒ මට්ටම් පාලනය කරගන්න පුළුවන් වෙනවා. හොඳයි ඔබතුමියට නිවැරදි පිළිතුරක් ලැබුණා කියලා අපි විශ්වාස කරනවා. ඔබටත් මෙවැනි ගැටලු තිබෙනවා නම් පුළුවන් අපිට කතා කරන්න. තවමත් අවස්ථාව තිබෙනවා 2689428 අපේ දුරකථන අංකය. 2689428 දුරකථන මාර්ගය ඔස්සේ ඔබට පුළුවන් මේ වෙලාවේ අපිත් සමග සම්බන්ධ වෙන්න. ඔබේ ගැටලුවට නිවැරදිම පිළිතුර ලබා දෙන්නට වෛද්‍යතුමන් මැදිරියේ රැඳී සිටිනවා. වෛද්‍යතුමනි දැන් අපි ආහාර ගැන කතා කළ යුතුමයි. ගොඩක් වෙලාවට අර එවැනි රෝගී තත්ත්වයන් එක්ක මම කියන්නේ එතන මට්ටමින් ගත්තත් ගොඩක් වෙලාවට මේ එහෙම කෙනෙක් කිව්වහම මට කොලෙස්ටරෝල් තියෙනවා කියලා හරි වේගෙන් එතන ළඟ ඉන්න කෙනෙක් තුන අනේ මටත් කොලෙස්ටරෝල් තියෙනවා. සමහර වෙලාවට විලාසිතාවක් වගේ මේ රෝගී තත්ත්වයන් අද තියෙන්නේ. වෛද්‍යතුමනි මේ මෙහෙම තත්ත්වයකදී අපි දකිනවා සමාජයේ විවිධ මත තියෙනවනේ. තෙල් කන එක ටිකක් අඩු කරන්න. මේ ඔය තෙල් කෑවහම තමයි කොලෙස්ටරෝල් වැඩි වෙන්නේ. ඔහොම කියනවා. ඇත්තටම ආහාර වලින් විතරමද මේ කොලෙස්ටරෝල් කියන තත්ත්වය ඇති වෙන්නේ? දැන් ඔබතුමන්ලගේ දේශීය වෛද්‍ය ක්‍රමය ඇතුළේ විවිධ පරීක්ෂණ ඇති, ගවේෂණ ක්‍රමයන් නැති කොයි වගේ තත්ත්වයකදීද මෙහෙම කොලෙස්ටරෝල් කෙනෙකුගේ ශරීරයේ ඇති වෙන්නේ? ඔව්. ඇත්තටම යසාරා අපිට ආහාර තමයි ඇඟට එම ද්‍රව්‍ය එන්න ප්‍රධාන මාර්ගය. එතකොට බැලුවාම මේ අපි ගන්න ආහාර අපේ ආයුර්වේදයට අනුව ජීර්ණයට ලක්වලා ඒකේ හදනවා ධාතු කොටස්. ඒ කියන්නේ රස, රක්ත, මාංශ, මේදස්, අස්ථි, මජ්ජා, ශුක්‍ර කියලා අපි ධාතු කොටස් 7ක් දක්වලා තියෙනවා. මේ ධාතු කියන්නේ ආහාර පරිපචනයෙන් එන කුඩාම ඇඟට ඇබ්සෝබ් කරගන්න පුළුවන් අණුව තමයි ධාතුව කියන්නේ. ඉතින් මෙතනදී අපි ආහාර ජීර්ණයෙන් අපි කියනවා රස ධාතුව හැදෙනවා කියලා. මේ රස ධාතුවෙන් තමයි අනිත් ඒවා පරිවර්ජණය වෙන්නේ. එතකොට මෙතනදී මේ තෙල් අපි හිතනවා තෙල් ගත්තාම තෙල් ආහාරයක් ගත්තාම තෙල් හැටියට නෙමෙයි. ඒතකොට දිරවලා ඒක ලිපිඩ් එහෙම නැත්නම් තෙල් මේ උරා ගන්න පුළුවන් මේද අම්ල බවට පත් කළා තමයි උරා ගන්න. ඒ වගේ ප්‍රෝටීන් ගත්තොත් ඇමයිනෝ අම්ල බවට පත් කළා. ග්ලූකෝස් කාබෝහයිඩ්‍රේට් ගත්තොත් ග්ලූකෝස් බවට පත් කළා. මෙන්න මේ වගේ කුඩා අණු තමයි අපි මේ ආයුර්වේදයේ ධාතු කියලා දක්වන්නේ. එතකොට මේ අපි ගන්න තෙල් වලින් තෙල් හැටියටම ගිහිල්ලා මෙතන කොලෙස්ටරෝල් හදනවා කියලා අපි දකිනවා නම් ඒක වැරදි මතයක්. ඒක එක පැතිකඩක් වුණාට මෙතනදී වැඩිපුරම වෙන්නේ අපි ගන්න පිෂ්ඨ ආහාර. පිෂ්ඨ ආහාර අපි ගන්නේ ග්ලූකෝස් හැටියට මේව කළා වියෝජන වෙලා අපට ඇබ්සෝබ් වෙනවා ඒ ධාතුව. මේ ඒ ධාතුවෙන් තමයි විශේෂයෙන්ම කාබෝහයිඩ්‍රේට් වැඩිපුර අපි කනවා නම් ඒක ගිහිල්ලා අපට අවශ්‍ය ශක්තිය හදාගෙන ඊටු ටික ඩිෆිසිට් කරන්නේ මේ දම්ල බටපත් කළා. එතකොට ප්‍රධාන හේතුව වෙන්නේ කාබෝහයිඩ්‍රේට් සහ මధుර රස ආහාර. වැඩිපුර කෙනෙක් ගන්නවා නම් එයාගේ කොලෙස්ටරෝල් ශරීර තුරේ නිෂ්පාදනය වීම වැඩි. මෙන්න මේක නිසා තෙල් කෑමට වඩා අපට දැනට
අවබෝධ වෙන්නේ මේ පිෂ්ඨ ආහාර, පැණි රස ආහාර, මధుර ආහාර වැඩිපුර ආහාරට ගැනීම තෙල් අධික බවට පත්වීමට ප්‍රධාන හේතුවක් කියලා. ඉතින් මං හිතනවා කෙනෙක් තෙල් කන එක ගැනට වඩා පැණි රස හා පිෂ්ඨ ආහාර ගන්න එක හොඳ මදි. තෙල් කන එකත් අපි හිතුව ඕනට වඩා හොඳ නෑ. අවශ්‍ය පමණට ගන්න පුළුවන්. තෙල් සහ ප්‍රෝටීන් ආදී වගේ ද්‍රව්‍ය. ඊට අමතරව අපට අවශ්‍යයි කෙඳි වැඩි ආහාර. ෆයිබර් ප්‍රමාණය වැඩි, එළවලු, ඒ පළතුරු ඒවා අවශ්‍යයි. මේවත් එකතු කරලා ගන්නකොට අපිට මේ තෙල් ප්‍රමාණය ශරීරයෙන් අඩු කරගන්න පුළුවන්. මොකද ෆයිබර් වලින් අපිට විශේෂයෙන් ග්ලූකෝස් අණු පිට කරනවා. මේ ග්ලූකෝස් අණු තමයි ප්‍රධාන, මම ඉස්සෙල්ලා කිව්වේ ග්ලූකෝස් අණු තමයි ප්‍රධාන හේතුවක් වෙන්නේ තෙල් වැඩි කරන්න. ඉතින් ඒක නිසා මම හිතනවා අපි ගන්න ආහාර ගැන අවබෝධයෙන් පාලනයකින් ගත්තොත් අපිට කොලෙස්ටරෝල් ප්‍රමාණය පාලනය කරන්න පුළුවන්. හොඳයි. එහෙම පාලනය කරන්න පුළුවන් කොලෙස්ටරෝල් පිළිබඳව අපි බොහෝ දේ කතා බහ කරමු. ඊට මත්තෙන් අපිට දුරකථන ඇමතුමක් තිබෙනවා. අයුබෝවන්. ඔව්, ඔබේ ගැටලුව අපිට කියන්න. මම දැන් මාසයක් විතර කලින් මේක චෙක් කරගත්ත කොලෙස්ටරෝල් වලට. හෙලෝ. ඔව්, අපි අහගෙන ඉන්නේ. ඒකේ තියෙනවා HDL 52ක්. 50යි තියෙන්න ඕනේ. කොලෙස්ටරෝල් ටෝටල් එක 206යි. 200ක් තියෙන්න ඕනේ. HDL 154යි. 33ක් තියෙන 130ක් තියෙන්න ඕනේ. ADL කොලෙස්ටරෝල් 140යි 53ක් තියෙනවා. 100ක් තියෙන්න ඕනේ. පොඩ්ඩක් මේ ගැන අතරම බැලුවාම යම් මට්ටමක වැඩිවීමක් කියන විදිහට පේනවා. නමුත් හැබැයි මං හිතන්නේ ඒ තත්ත්වය ලොකු රෝගකාරී තත්ත්වයක් නෙවෙයි. කෙනෙක්ගේ කොලෙස්ටරෝල් වැඩි වුණ ගමන් එයාට කොලෙස්ටරෝල් කියලා ලෙඩක් නැහැනේ. මූලිකව. අපි බය වෙනවා කොලෙස්ටරෝල් කියලා ලෙඩක් කියලා. නෑ, ලෙඩක් නෑ. කොලෙස්ටරෝල් කියන්නේ අපේ ශරීරයේ තියෙන සංඝටකයක් පමණයි. ඒතර මේ කොලෙස්ටරෝල් ඒ මට්ටමට ආව කියලා එයාට පුළුවන් ඒක ඊළඟ සැරේදී ඊට වඩා පාලනය කරලා අඩු මට්ටමකට ගන්න. ඉතින් ඒක නිසා බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ආහාර පාලනය සහ ව්‍යායාම එකතු කරගත්තොත් අපිට ඒ தত্ত্ব පාලනය කරගන්න පුළුවන්. හැමදාම නිශ්චිතව මගේ 260යි එහෙම තියෙන්නේ නැහැ. මේක අපි ගන්න ආහාර සහ අපි ඒ ව්‍යායාම වගේ දේවල් එක්ක මේක වෙනස් වෙනවට ලක් වෙනවා. ඒත් මේක නිසා එතුමීට මම හිතනවා ආහාර පාලනයක් ඒ වගේම ව්‍යායාම ඇඟට එකතු කරගන්නවා නම් ඒ මට්ටම පාලනය කරගන්න පුළුවන්. ඒක රෝගී තත්ත්වයක් නෙවෙයි. හොඳයි. අපිට මේ වෙලාව අයුබෝවන්. ડોක්ටර් මට මේ කොලෙස්ටරෝල් අඩුයි. අඩුයි කියන්නේ කොලෙස්ටරෝල් ටෙස්ට් එක කරාම ටෝටල් එක 95යි. මට මුලදී තිබුණා 178ට වගේ ඒ වගේ. ඊට පස්සේ මේ අත්‍යවශ්‍ය එකත් 30ට තියෙන්නේ. ඒ කියන්නේ 30ට තියෙන්නේ. ඔව්. මම ડોක්ටර් කෙනෙකුට පෙන්නුවා. එයා කිව්වේ ගොඩක් අඩු වෙලා තියෙනවා මේ අත්‍යවශ්‍ය එක හිම කියලා. මට ෆිෂ් ඔයිල් එකක් දුන්නා බොන්න කියලා. මොකද දන්නේ එහෙම අඩු මේක ගැටලුවේ තියෙන යම් තත්ත්වයක්. මොකද කොලෙස්ටරෝල් ප්‍රමාණය නිවැරදි ප්‍රමාණයට රේන්ජ් එක තුල තියෙනවා නම් වැදගත්. මොකද කොලෙස්ටරෝල් වලින් අපේ හෝමෝන ගමන් කරන්න පුළුවන්, එන්සයිම් ගමන් කරන්න පුළුවන්, තව වෙනත් නිෂ්පාදන වලට ඒව පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් කාර්යයන් කොලෙස්ටරෝල් වෙනවා. එතකොට ඒ කාර්යබිලිය හරියට වෙන්නේ නැහැ කොලෙස්ටරෝල් කෙනෙක්ගේ අඩු වෙනකොට. ඉතින් මං හිතනවා ඇත්තටම ඒක ආහාර රටාව අනුව පාලනය කරගන්න පුළුවන්, එකතු කරගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔමේගා 3 වගේවා ඒ වගේ ෆික්ස් ඔයිල් වගේ එකතු වෙනකොට ඔය නිවැරදි කොලෙස්ටරෝල් ඒ කියන්නේ අපි කියන්නේ HDL ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. ඉතින් අර ඒ වගේ ඒව එකතු කරගන්න පුළුවන්. අපි වෛද්‍යරු ඒ වගේ අවස්ථාවේදී එකතු කරන අපේ ආයුර්වේදයට අනුව නම් අපි කියන්නේ ඒකට සුදුසු අපේ ආහාර රටාව තුලින් විශේෂයෙන්ම හාල් මැස්සන් කරවල කිරි වගේ දේවල් වලින් එහෙම නැත්නම් බිත්තර ඒ වගේ දේවල් වලින් අපිට ඒ අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය එකතු කරගෙන කොලෙස්ටරෝල් ප්‍රමාණය අපිට සකස් කරගන්න පුළුවන්. හොඳයි. අපි ආහාර රටාව පිළිබඳවත් කතා බහ කරමු. වෛද්‍යතුමනි, මේ රෝගයක් ඇති වුණාම ඊළඟට අපි බලාපොරොත්තු වෙන්නේ රෝගියා නම් විශේෂයෙන්ම මේ රෝගය නිට්ටාවටම සුව කරගන්න පුළුවන්ද කියලා. වෛද්‍යතුමනි, කොහොමද කොලෙස්ටරෝල් වගේ රෝගයක් සුව කරන්න ආයුර්වේදය තුල තිබෙන ප්‍රතිකර්ම? ඔව් යසාර මෙහෙමයි. දැන් ඇත්තටම කොලෙස්ටරෝල් කිව්වාර මං ඉස්සෙල්ලා කිව්වේ රෝග තත්වයක් නෙවෙයි. ප්‍රධාන රෝගයක් ඇති කිරීමට හේතු වෙන කාරණයක්. විශේෂයෙන්ම අපි හෘද රෝග, ඒ වගේම අංශභාග රෝග, ප්‍රධාන රෝග, ඒ වගේම වකුගඩු රෝග, දියවැඩියා රෝග, මේ වගේ ප්‍රධාන බෝන වන රෝග වලට ප්‍රධාන තත්ත්වයක් තමයි කොලෙස්ටරෝල්
වැඩි වෙලා කෙනෙක්ගේ තියෙනවා නම්. එතකොට මේ තත්ත්වය පාලනය කරන්න අපි කොලෙස්ටරෝල් පාලන තත්ත්වකින් තියාගන්න ඕනේ. මේ කොලෙස්ටරෝල් පාලනය කරගත්තොත් තමයි අපට අර වගේ රෝග තත්ත්ව වලින් මිදෙන්න පුළුවන්. අනාගතයේ හැදෙන්න පුළුවන් රෝග තත්ත්ව. දැනටමත් හැබැයි සමහරක් වෙලාවට කොලෙස්ටරෝල් නිසා හෘද රෝග හැදිච්ච අය ඉන්න පුළුවන්. ඒ වගේම රුධිර පීඩනය වැඩි වෙච්ච අය ඉන්න පුළුවන්. ඒ වගේම අංශභාග රෝග තත්ත්වය ඇති වෙච්ච අය ඉන්න පුළුවන්. එතකොට ඒතනදී අපි ඒ රෝගවලට මූලික තැන දීලා ඒ රෝගවල තත්ත්වය අනුව ප්‍රතිකාර ආයුර්වේදයේ සඳහන් වෙනවා. එතකොට ඒ අදාළ රෝග වලට අපිට ආයුර්වේදයෙන් ප්‍රතිකාර කරන්න පුළුවන්. එහෙම නැතුව යම් කිසි කෙනෙක්ගේ අර කොලෙස්ටරෝල් අවදානම තියෙන කෙනෙක් ඉන්නවා නම් එයාට වැදගත් වෙන ප්‍රතිකාර පද්ධති අපි ගාව තියෙනවා. ආයුර්වේදයේ සඳහන් වෙනවා. විශේෂයෙන්ම අපි ඒගොල්ලෝ දැනුවත් කරලා ආහාර පාලනය කරනවා. ඒ වගේම ව්‍යායාම වලට ඒගොල්ලෝ යොමු කරනවා. ඒවත් එක්කම තෙල් ප්‍රමාණය ශරීරයෙන් බැහැර කරන්න පුළුවන් අපේ ආයුර්වේද ඖෂධ තියෙනවා. මෙන්න මේ ඖෂධ යොදා ගන්නවා. තව පැත්තක් තමයි අසාර අර ඔබේසිටි කියන එක. තරබාරු වෙන කෙනෙක්ගේ. මෙන්න මේ තරබාරුකම අඩු කරගන්න අපිට ආයුර්වේද ප්‍රතිකාර ගොඩක් තියෙනවා. ඉතින් අන්න ඒව තුලින් අපිට ප්‍රතිකාර කරන්න පුළුවන්. ඒක දැන් තරබාරුකම කියන්නේ වෙනම පැත්තක්. වෙනම ලොකුවට අපිට කතා කරන්න පුළුවන් කාලේ විශාල වශයෙන් යනවා ඒක කතා කරන්න ගියොත්. ඉතින් මේ හැම එකටම අපිට ආයුර්වේදයේ ප්‍රතිකාර සඳහන් වෙනවා කියන එක තමයි මට මෙතන සරලව කියන්න පුළුවන්. වෛද්‍යතුමන් අර තරබාරුකම පිළිබඳව මතක් කර නිසාම අපි දකිනවා දරුවන්ට තියෙන ආදරය නිසාම ගොඩාක් වෙලාවට ගෙවල් වල දෙමව්පියන් උත්සාහ කරන්නේ කොහොම හරි කවන්න. හැබැයි මොනවද කවන්නේ කියන දේ පිළිබඳව අවබෝධයක් නැහැ. එතකොට අපි දකිනවා අද වෙද්දි පාසල් දරුවන් අධික තරබාරුකමින් යුතු ගොඩාක් වෙලාවට පුංචි වයසේ දරුවන් හරි තරබාරුයි වෛද්‍යතුමනි. දැන් එහෙම දරුවන්ට මේ රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. එහෙම කෙනෙක්ට තියෙනවා නම් කොයි වගේ පරීක්ෂණ ක්‍රම ආයුර්වේදයේ තියෙන්නේ? කොහොමද ඒ වලට සහභාගී වෙන්න පුළුවන්? ඔව් ඇත්තටම මේ යසාර අපි පෞගී දවස්වල සම්බන්ධ පරීක්ෂණකුත් කරා. විශේෂයෙන්ම දීවැඩිය පරීක්ෂණයේදී අපි ගියා ඉස්කෝල පාසල් වලට ගිහිල්ලා ඒ ළමයින්ගේ බර අපි බැලුවා. ඒවත් එක්ක අපට හම්බුණා ගොඩක් තරබාරු පිරිස ඉන්නවා. මේ තරබාරු කම නිසා ඊගලන්ට අවදානම තියෙන්නේ දීවැඩිය රෝගය අවදානම. මොකද අර ඩයබටික් ටයිප් 2 කියන අවස්ථාව බොහෝ විට වැඩි හිටියට හැදෙන ඩයබටික් ටයිප් 2 කියන අවස්ථාව මේ තරබාරුකම නිසා ළමා කාලේ ඉන්න කෙනෙක්ට වැළඳෙන්න පුළුවන්. ඉතින් ඒක හරි අවාසනාවන්ත තත්වයක්. ඉතින් අපි එතනදී ඇත්තටම දක්වන්නේ මේ දරුවන්ගේ කෑම රටාවේ තියෙන අක්‍රමිකතාවය සකස් කළ යුතුයමයි. මොකද ගොඩක් තැන්වලදී අපි දකිනවා දරුවන්ට දෙන කෑමවලදී විශේෂයෙන්ම තෙල් අධික ආහාර පමණක්ම නෙවෙයි පැණි රස ආහාර ඒ වගේ දේවල් වලට ගොඩාක් වෙලාට නියොමු වෙන. ඒ වගේම කෙටි ආහාර යොමු කරනවා. ඒ වගේම විශේෂයෙන්ම බේකරි කෑම වලදී එන දේවල් ගොඩක් වෙලාට යොමු කරගන්නවා. ඒ වගේම දැන් දරුවොත් බොහොම කැමති වෙන්නේ ඒ වගේම ආහාර රටාවලට. ඒගොල්ලෝ හොයාගෙන යනවා. සමහරක් ඒ වගේ ප්‍රසිද්ධ ආයතන කඩ ඒ වගේ තියෙනවා. හෝටල් තියෙනවා. මේ වගේ තැන් තමයි ඒගොල්ලෝ හොයාගෙන යන්නේ. දෙමාපියෝ යොමු කරන්නේ ඒවට. විශේෂ හැම උත්සව අවස්ථාවකටම ඒ වගේ තැන් වලින් තමයි ඒගොල්ලෝ ආහාර ලබා ගන්න උත්සාහ ගන්නේ. මෙන්න මේවා අපට දෙමාපියෝ විමෝලිකව දැනුවත් වෙන්න ඕන. ප්‍රධාන වශයෙන් දරුවෙක්ට අඩුතරම කොළ කැඳ කෝප්පයක් පොවල පාසලට යවන්න. එහෙම නැත්නම් සුදුසු ආහාර ඇට වර්ගයක් උන්ට හඳුන්වලා දෙන්න. දැන් ගොඩක් දරුවෝ ඇට කන්න කැමති නැහැ. ඇට වර්ග, ධාන්‍ය වර්ග වලට කැමති නැහැ. ඒගොල්ලෝ කැමති බොහොම වෙනස් ආහාර රටාවකට. ඉතින් මෙන්න මේවා අපේ දේශීය ආහාර රටාවේ තිබ්බ දේවල් නැවත අපි ප්‍රතිපෝෂණය කළා අපි දරුවන්ට හඳුන්වා දෙන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක හරිම වැදගත් දෙයක්. එහෙම කරගත්තොත් අපිට මේ දරුවන්ගේ අධික ස්ථූලතාවය එහෙම නැත්නම් දියවැඩියා වලට තියෙන අවදානම අඩු කරගන්න පුළුවන්. බලනු ගල් වැටි මිහින් තලයේ පොළොන්නරු අනුරාපුරේ මෙම විසල් වැඩ කලේ මොනවා කාලදැයි අස මනුපුරේ කිව්වලු. වෛද්‍යතුමනි විසල් වැඩ කරපු ජාතියක් විදියට මහා ප්‍රතාපවත් ස්තූප නිර්මාණය කරපු ජාතියක් විදියට දසබල යෝධයන්ගෙන් පැවතගෙන ආපු ජාතියක් විදියට මොකක් අවාසනාවකට අපේ ආහාර රටාව වෙනස් වෙලා. ඒ නිසා අපි නිරන්තරයෙන්ම අපේ වැඩසටහන් හරහා මේ ආහාර රටාවන් පිළිබඳව දැනුවත් කරනවා. වෛද්‍යතුමනි අපි අවසාන විනාඩියේ ඉන්නේ. අපි කතා කරමු අපේ ආහාර රටාව මොනවද ප්‍රත්‍යාහාර මොනවද අපත්‍ය ආහාර සහ මෙවැනි රෝගී තත්ත්වයකින් අත් මිදෙන්න මොනවද අනුගමනය කළ යුතු වත්පිළිවෙත්? ඔව් ඇත්තටම සාරා බැලුවහොත් අපි අතීතය ගැන හිතලා
ඈත අතීතයේ අපි කාලා තියෙන්නේ ඇත්තටම දේශීය ආහාර රටාවක් තුළ අපි බොහොම නිරෝගී ජාතියක් වශයෙන් ඉන්න. නමුත් අපේ ඔය යටත් විදිච්ච සමයේ වෙච්ච අපට ආදේශ දේවල් විශේෂයෙන් පාන් ආවේ අපි දන්නවනේ පිටින් කියලා. අපි නිර්මාණයක් නෙවෙයිනේ. ඒ වගේ දේවල්, ඒ වගේ හැම ගොඩාක් දේවල්ම පිටින් ආපු අනුකරණ තමයි අපිට වැළඳ ගන්න සිද්ධ වෙන්නේ. අද මේ වෙනකොට ඔය හැමදේම අපි දෙමාපියෝ දරුවන් සතුටු කරන්න අරන් දෙන දේවල් බාහ්‍ය පිටින් එන එහෙම නැත්නම් විදේශ වලින් අපට ලැබෙන දේවල් සමහරක් ආහාර දැනටත් විදේශයෙන් ආනය කළා අපට මෙහි ෆ්‍රයි කරලා දෙන ආහාර අපි දන්නවා තියෙනවා. ඉතින් මෙන්න මේ අපි ආහාර රටාවේ මිදෙන්න ඕනෙමයි. සමහරක් වලට මේක ජාත්‍යන්තර වශයෙන් අපට යම්කිසි බලපෑමක්ද එහෙම නැත්නම් අපි වෙන කෙනෙක්ගේ අර හසුවීමක්ද කියලාත් සැකයි. මොකද ඒ වගේ අවස්ථාවල් තියෙනවා බොහෝ විට බැලුවාම. ඉතින් මෙන්න මේ මිදීම තමයි අපට අවශ්‍ය. දෙමාපියෝ දැනුවත් කරන්නත් අපේ දේශීය ආහාර ගැන අවබෝධ කරන්නත් අවශ්‍යයි. අපේ විශේෂයෙන්ම දේශීය සහල් ඒ වගේම දේශීය රටාවල් අපේ තියෙනවා ආයුර්වේදයේ තියෙනවා දිනචර්යා කියලා කොටස. දවස කොහොමද ආරම්භ කරන් ඉඳන් අපි දවස ගෙනියන්නේ. මෙන්න මේ ගැන මම හිතනවා ළමා පරපුර අපේ පාසල් දැනුවත් කිරීම වැදගත් වෙනවා අපේ දරු පරපුර ආරක්ෂා කරගන්න. හොඳයි. අපේ වැඩසටහනේ අවසානම තප්පර කිහිපේ තමයි අපි ඉන්නේ. ආයුර්වේදයේදී සඳහන් වෙනවා ධර්ම අර්ථ කාම මොක්ෂන් ආරෝග්‍යයන් මූල මුත්තමන් කියලා. ආයුර්වේදයේ කියන්නේ මෙන්න මේ ධර්මය අර්ථ කාම මෝක්ෂ මෙන්න මේවා ළඟා කර ගැනීමේදී අපිට නිරෝගීකම තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ජාතික ගුවන් විදුලියේ ඉන්නෙත් සියවසක් අභියස ඒ ගෙවුණු කාලය පුරා අපි උත්සාහ කරේ ආදරණීය ඔබේ නිරෝගීත්වය වෙනුවෙන් සුවයක් සහනයක් ලබා දෙන්න. ඉතින් ඒ වෙනුවෙනුයි අපි මෙවැනි වැඩසටහනක් ඔබට ගෙනෙන්නේ. එහෙමනම් අපිට හැකියාව ලැබෙනවා ලබන සතියේත් මෙවැනිම වැඩසටහනකින් ඔබව මුණ ගැහෙන්න. සමුගෙන යන්නට මත්තෙන් මම මතක් කරන්නම් අපේ වෛද්‍යතුමන්ගේ දුරකථන අංකය සමහර විට මේ කොලෙස්ටරෝල් තත්ත්වයක් එක්ක ඔබ විවිධ වෛද්‍ය ක්‍රමවේදයන් හරහා ප්‍රතිකාර ලබා ගනිමින් ඉන්නවා වෙන්නට පුළුවන් නේද? උදේ දවල් රෑ නොබලා බෙහෙත් අහුරක් බොනවා ඇති කෑමට පෙරපසු කිය කොහොම වුණත් ඔබට තවමත් මේ කොලෙස්ටරෝල් තත්ත්වය පාලනය කරගන්නට බැරි වුණා නම් එවෙනුවෙන් නිවැරදිම ප්‍රතිකාරයක් ලබා ගන්න උපදෙසක් ලබා ගන්න ඔබට හැකියාව ලැබෙනවා. මෙන්න මේ දුරකථන අංකයට කතා කරොත් වෛද්‍යතුමන් හමු වෙන්න මුණ ගැසෙන්න 071 443යි 79යි 75 071යි 443යි 79යි 75 දුරකථන අංකයෙන් ඔබට පුළුවන් වෛද්‍යතුමන් සම්බන්ධ කරගන්න. හරි. එහෙමනම් සුඛී දීර්ඝායුකෝ කියලා ඔබට ප්‍රාර්ථනා කරමින් අදට අපියත් සමවරගෙන යනවා. අද වැඩසටහන ගෙනෙන්නට මට තාක්ෂණික දායකත්වය ලබා දුන්න රජීව නානායක්කාර මුහුණු පොත හරහා ඔබත් මමත් යාකලා නදිල සේනානායක නිෂ්පාදනය කරමින් වැඩසටහන ඉදිරිපත් කළ මම ජනානි අසාරා. අද වැඩසටහනට සහභාගී වුණේ බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පරීක්ෂණ ආයතනයේ වත්මන් අධ්‍යක්ෂ ජගත් රුහුණගේ වෛද්‍යතුමන්. බෙහෙවින් ස්තුතියි වෛද්‍යතුමනි ඔබටත්.